ITN පූජා ශ්‍රී සම්බුද්ධාපි වන්දනා වෙසක් කලාපයේ බැතිගී සහ වෙසක් කූඩු තරඟ සඳහා දාළ කමිටු අද මහා සංඝරත්නය සහ සංවිධායක මණ්ඩලවල සහභාගීත්වයෙන් රැස් වුණා. මෙම වෙසක් කලාපය පිළියන්දල නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, කලාප අධ්‍යාපන කාර්යාලය එක්ව සංවිධානය කරනවා. වෙසක් කූඩු සඳහා කලාප දෙකේම දහම් පාසල් 15කට ආසන්න සංඛ්‍යාවක් අද දිනේදී අයදුම්පත් ලබා දීලා මේ වැඩ කටයුතු වලට සහයෝගය දක්වන්න ඉතා උනන්දුවෙන් සහභාගී වෙලා සාකච්ඡා කරා. එහිදී දහම්පාසල් කූඩු තරඟයේ පැවැත්වෙන්නේ පිළියන්දල නව බස් නැවතුම් පොලේ තමයි පැවැත්වෙන්නේ. අපි අද දිනේ කැඳවුවා වෙසක් භක්ති ගීත කමිටුව, විශේෂයෙන් ස්වාධීන රූපවාහිනිය හා ලක්කඩ ගුවන් විදුලියේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය මේ සියලු වැඩ කටයුතු සඳහා ලබා දීලා තියෙනවා. පිළියන්දල වෙසක් කලාපයේ ප්‍රථම වරට තමයි මෙවැනි වෙසක් කලාපයක් පිළියන්දල පුරවරයේ ඇති වෙන්නේ. ඒක අති උත්කර්ෂවත් අන්දුවෙන් පැවැත්වීම සඳහා ඒකට සහයෝගය දක්වන්න පුළුවන්.